අහස් මාලිගාවෙන් දඬු මුනරයට නැගී රාවණා රජතුමා අහස් ගැබ දෙබෑ කරමින් වේගයෙන් ඉදිරියට පියාසර කළේය. දඹදිව් පුරය පසු කරමින් ඔහු පිවිසුනේ තමාගේ අනසක යටතේ පාලනය වන මහ සමුදුරෙන් එතර පිහිටි දණ්ඩකාරාම වනයටයි. කාගේ විය හැකිද මේ පැල? සමහර විට මගේ නැගණියට පහර දුන් නරුමයින් දෙදෙනා මේ සිටිය හැක. අවුරුන්ද මේ සිටින්නේ කුමක්ද මේ වන්නේ? එයගේ හුරු බවක් මගේ සිතට දැනෙනවා. කවුරුන්ද එයා? රාවණ රජතුමාගේ හැඩරුව තාපසයෙක් විදිහට වෙනස්. කවුරුන්ද ඔබ? මේ මහා වනාන්තරය මැද පෙනී යන්නේ ඔබ තපස්දම් පොරන්නේකු ලෙසයි. ඔබ කවුරුන්ද? එයි ඔබ නිහඬ. ඔබට අනාගතය දැකිය හැකිද? ඔබට කිව හැකිද මගේ ස්වාමි පුරුෂයා මේ වින විට කොහෙද ඇත්තේ කියා? ඔබ කිසිදා කිසිවකුට හෙළි නොකළ ඔබගේ ජීවිත කතාව හෙළි කරන්න. සීතා තාපසතුමාට පවසන්නේ ඔබ කවුරුන්ද? නැහැ. එසේ කාටවත් හෙළි නොකළ රහසක් මට නැහැ.